අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද අපි කලින් ඒ කියන්නේ යූසර් කෙනෙක්ට අදාළව රෝල් එකක් ඩිෆයින් කරගන්නේ කියලා. මෙතනදී අපි මුලින්ම කරන්න තියෙන්නේ මේ යූසර් කියන සෙක්ෂන් එකේ තියෙන මෙන්න මේ රෝල් කියන සෙක්ෂන් එකට එන එක. මේ රෝල් කියන සෙක්ෂන් එකට ආවට පස්සේ ඔයාලට පේනවා ඉතින් දැනට සිස්ටම් එකේ තියෙන රෝල්ස් ඔයාලට මෙතන පේනවා. ඇඩ්මින්, එන්ක්වයරි මැනේජ්මන්ට් සහ සේල්ස්. ඔයාලට පේනවා ඉතින් ඇඩ්මින්ලා 3 දෙනෙක් මේ සිස්ටම් එකට ඉන්නවා සහ සේල්ස් වලට අදාළව දෙන්නෙක් මේ සිස්ටම් එකේ ඉන්නවා. තොර කිසියම් රෝල් එකක් එඩිට් කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මෙන්න මේ එඩිට් බටන් එකෙන් ගිහිල්ලා ඒ යූසර්ට දෙන්න තියෙන පර්මිෂන්ස් මොනවදට ඇක්සස් දෙන්නේ සහ මොනවද ඇක්සස් නොදෙන්නේ කියන එක තීරණය කරන්න. එතකොට අපි අලුතෙන් යූසර් රෝල් එකක් ක්‍රියේට් කරනවා. අපි හිතමුකෝ අපි මැනේජර් කියලා යූසර් රෝල් එකක් ක්‍රියේට් කරනවා කියලා. ඒකෙදි අපිට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මේ ප්ලස් බටන් එකට ගිහිල්ලා ඔයා ඒ අදාළ රෝල් එක මෙතන ටයිප් කරන එක. මැනේජර් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ save and permission කියන ටැබ් එකට යනවා. save and add permission කියන එකට ගියාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන තියෙනවා ඔයා දෙන්න ඕනි. ඒ කියන්නේ රෝල් එකට අදාළ දෙන්න ඕනි permissions ටික තියෙනවා. ඒ කියන්නේ මොනවද ඒ user වැඩ කරන්න access තියෙන්නේ මොනවටද ඒ user වැඩ කරන්න access නැත්තේ කියලා ඔයාලට මෙතනින් select කරන්න පුළුවන්. ඒකට මේක select all click කරොත් මේ ටිකට ඔක්කොටම මෙයාට access හම්බ වෙනවා. එතකොට මම randomly මෙතනින් කිහිපයක් select කරගන්නවා. මෙන්න මේ විදිහට සහ ඔයාට මේ එක එක රෝල් එකෙන් රෝල් එකට බලලා සහ ඔයාට මේ එක එක permission එකට බලලා ඒ user role එකට අදාළව එයාට මොනවද system එකේ access දෙන්නේ කියන එක මෙතනින් ඔයාට හදා ගන්න පුළුවන්. මම දැනට මේක save කරගන්නවා. දැන් ඔයාට පේනවා ඇති manager කියන එක system එකට add වුණා. දැන් ඔයා user කෙනෙක් create කරන්න යනකොට අපි පොඩ්ඩක් බලමු. user ගිහිල්ලා අපි user කෙනෙක් මෙතනින් plus කරලා user create කරන්න යනකොට මෙන්න මේ රෝල් යටතේ ඔයාට පේනවා ඇති අපි අලුතින් හදාගත්ත මේ මැනේජර් කියන රෝල් එක තියෙනවා. ඒ කියන්නේ අපි යූසර් රෝල් එකක් හදලා මේ යූසර් රෝල් එක යූසර් assign කරාට පස්සේ ඒ යූසර්ට වැඩ කරන්න පුළුවන් වෙන්නේ අපි දීපු permission ඒ කියන්නේ අපි රෝල් එකට දාලා දීපු permission එක විතරයි. මෙන්න මේ විදිහට තමයි Stormate order management system එකේ user permission කියන option එක අපි user permission කියන option එක වැඩ කරන්නේ.